බටි මොනවද ඔය කඩිමුඩියේම හදිස්සියම ලෑස්ති කරන්නේ? මේක අපිට හදිස්සියේ ආව ඕඩර් එකක්. කිලෝ 3ක ඕඩර් එකක් හම්බුණා. ඉතින් අපි ඉක්මනට අපේ කස්ටමර්ස්ට කඩු පාර්සල් ටික ගෙනියන්න දෙන්න තමයි හදන්නේ. ඒකයි ඉතින් අපි ටිකට් මම කරන්නේ. දැන් වෙලාව කීයද කියන්නේ ඉස්සෙල්ලා? වෙලාව බැලුවේ නැහැ. දැන් වෙලාව හරියටම 7:46යි. ඉතින් ඔන්න අපේ පේජ් එක බලන කස්ටමර් කෙනෙක් අපිට දැන් ඉක්මනටම ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා අහලා කජු කිලෝ 3ක් නේ 3ක්ද? කජු කිලෝ 3ක ඕඩර් එකක් දැම්මා. ඉතින් අපි මේ ඉක්මනට මේක රෙඩි කරනවා ගිහින් දෙන්න. මේ අපේ ලේබල් ටික එහෙම ගහලා ලස්සන කරලා අපි අලුත් තුණු පැක් එක. ඉතින් මේ දැන් අපි ඉක්මනටම යන්න හදන්නේ කොහටද යන්න තියෙන්නේ? දෙකටද? දෙකටම නේ. හරි. අපිට ඉක්මනටම යන්න තියෙන්නේ දැන් දෙකටනට. අපිව විශ්වාස කරලා මේ විදියට ඇනවුම් බාර දෙන්නේ. ඉතින් අපි ඒ විශ්වාසය ඒ විදියටම තියාගෙන මොකද අපි කස්ටමර් කෙනෙක් අපිට කිව්වොත් අපිට ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපිට පුළුවන් නම් අපි ඉක්මනට මේක එයාලා ගාවට ගිහින් දෙන්න. ඉතින් ඔයාලටත් කියන්නේ මෙන්න මේ වගේ රසමරස හොඳ පිරිසුදු තත්ත්වයෙන් තියෙන අවන් කජු කන්න ආස කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම අපිට ඕඩර් එකක් දාන්න. ඉතින් මෙන්න මේ කිලෝ 1යි, කිලෝ 2යි, කිලෝ 3යි. මේ අවන් කජු කිලෝ 3. ඉතින් පුළුවන් ද ඉක්මනටම ගෙනල්ලා දෙන්න. එයාලට හෙට ලොකු වැඩක් තියෙනවා කියලා. ඉතින් අපි බෑ කිව්වේ නෑ. දැන් රෑ වුණත් අපි කිව්වා අනිවාර්යෙන්ම පුළුවන් ඉක්මනටම ගෙනල්ලා දෙන්නම් කියලා. ඉතින් දැන් අපි හදන්නේ ඒ කජු කිලෝ 3 මේ ඕඩර් එක ගිහින් දෙන්න. ඉතින් අපි ඉන්න එපා. අද ඕඩර් එකක් දාන්න. ඔව්. මෙතනින් ඉවරයිද කජු? අපේ. ඔන්න ඉතින් යාළුවනේ මෙතනින් අපේ මේ සතියේ කජු මේ ඕඩර් ගන්න එක අපි මෙතනින් ඉවර කරනවා. මොකද මෙතනින් කජු ඉවරයි අපි මේ සතියේ. ඉතින් ආයේ ලබන සතියේ කජු කන්න ආස කැමති කට්ටිය අනිවාර්යෙන් ඕඩර් එකක් දාගෙන යන්න.